ඔබේ සිහින ඇත්තටම පාලනය කරන්න බැරිද? ලූසිඩ් ඩ්‍රීමිං වල අඳුරු පැත්තක් තියෙනවා. ඒක භයානකයි. නයිට්මෙයාර් මැනිපියුලේෂන් උගුල් වලින් මිදෙන්න බුද්දිස්ට් ඩ්‍රීම් යෝගා සහ REM බ්‍රේන් සයන්ස් උදව් වෙනවා බව ඔබ දන්නවද? අපි බලමු ඇත්තටම ඔබේ සිහින මෙහෙවන්නේ කවුද කියලා. හරි. අපි මේ කතාවට ගැඹුරටම කිමිදෙමු. ලූසිඩ් ඩ්‍රීමිං. මේක හිතන්නේවත් නැති තරම් සුපිරි දෙයක්. තමන්ගේම මනසේ ගැඹුරුම තැන් හොයාගෙන යන්න ඒක පාලනය කරන්න ලැබෙන අවසාන අවස්ථාව. හිතන්නකෝ තමන්ගේම සිහින ලෝකයේ අධ්‍යක්ෂකවරයා වෙන්න ලැබෙනවා කියන්නේ ඒක නිකම් සුපිරි බලයක් වගේ නේද? ඇත්තටම නූතන ලෝකයේ ලූසිඩ් ඩ්‍රීමිං කියන්නේ හැමෝම ප්‍රගුණ කරන්න හදන ස්කිල් එකක් වෙලා තමන්ගේ සිහින ලෝකය තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් බලයක්. මේ අදහසට කවුද අකමැති? විද්‍යාත්මකව කතා කළොත් ලූසිඩ් ඩ්‍රීමිං කියන්නේ හරිම සරල දෙයක්. නින්දෙදි තමන්ගේ විඥාණය අවදිව තියාගන්න එක. වෙන විදිහට කිව්වොත් මම මේ ඉන්නේ හීනෙක කියලා එකපාරටම තේරුම් යන එක. ඔන්න ඔය දැනුවත්භාවය තමයි හැම දෙයකම පටන් ගන්නම. දැන් බලන්න මේකෙන් ලැබෙන ප්‍රයෝජන කොච්චරද කියලා. නිකම් විනෝදයට සිහින ලෝකයේ පියම්බන එකේ ඉඳලා තමන්ට බද දෙන බියකරු හීන පාලනය කරලා මානසික සුවයක් ලබන තැනටම මේක පුද්ගල සංවර්ධනයට කොච්චරනම් ප්‍රබල මෙවලමක් වෙන්න පුරාන්ද කියලා හිතාගන්නවත් බෑ. ඉතින් ලූසිඩ් ඩ්‍රීමර් කෙනෙක් වෙන්නේ කොහොමද? මේ තියෙන්නේ බටහිර ක්‍රමය. හරිම සරල. ප්‍රායෝගික පියවර 3. මුලින්ම දවස පුරාම නිතරම Tamanගෙන් මහන්න මම මේ ඉන්නේ හීනෙකද ඇත්ත ලෝකෙද? ඊළඟට ඒක පරීක්ෂා කරන්න. උදාහරණයක් විදියට Tamanගේ අටේ ඇඟිල්ලක් අල්ලහරහ තල්ලු කරලා බලන්න. ඇත්ත ලෝකෙදී එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් මේ පුරුද්ද දිගටම කරනකොට ඒක හීනෙටත් යනවා. එතකොට හීනයක් ඇතුළේදී මේ ප්‍රශ්නේ අහනකොට එක පාරටම අවබෝධ වෙනවා "වව් මේක හීනයක් නේ" කියලා. නමුත් ඔය පාලනය කියන අදහස ඇත්තටම මෙච්චර සුන්දරද? මේ ලූසිඩ් ට්‍රැප් එක භයානකයි. මොකද පාලනය කරන්න ගිහින් අපි ඇත්තටම හිර වෙනව වෙන්න බැරිද? මෙන්න මේක තමයි කතාවේ කවුරුත් කතා නොකරන අඳුරු පැත්ත. මෙන්න තීරණාත්මක කාරණය. ගොඩක් අය ලූසිඩ් ඩ්‍රීමිං වලදී මුහුණ දෙන අසාර්ථක බියකරු අත්දැකීම් ගැන කතා කරන්න කැමති නැහැ. මම හොඳ ලූසිඩ් ඩ්‍රීමර් කෙනෙක් නෙවෙයි කියලා ලේබල් වෙයි කියන බයට වෙන්නේ නැති. ඒත් ඇත්තටම මේ අත්දැකීම් කියන්නේ මේ ගමනේ හරිම සාමාන්‍ය හැබැයි කවුරුත් නොකියන කොටසක්. පළවෙනි උගුල් දෙක තමයි මේ. ලූසිඩ් නයිට්මෙයාර් එකකදී තමන් ඉන්නේ හීනෙක කියලා හොඳටම දන්නවා. ඒත් ඒ බය හිතන දේ නවත්තන්න බෑ. හරියට තමන්ම අධ්‍යක්ෂණය කරන බිහිසුණු චිත්‍රපටියක ප්‍රධාන නළුවා වෙලා ඒකෙන් ගැලවෙන්න බැරුව හිර වෙලා ඉන්නවා වගේ. ස්ලීප් පැරලයිසිස් කියන්නේ ඊටත් වඩා දරුණු වෙන්න පුළුවන්. මනස අවදියෙන් ඒ ශරීරය පණ නැහැ. සම්පූර්ණයෙන්ම හිර වෙලා. සමහර විට භයානකම උගුල මේක වෙන්න ඇති. හිතන්න බියකරු හීනකින් ඇහැරුණා කියලා හිතනවා. ඇඳෙන් නැගිටලා මූණ හොදනවා. ඒත් ටිටකින් තේරෙනවා ඒකත් හීනයක් කියලා. ඉතින් ආයෙත් ඇහැරෙන්න හදනවා. ඒකත් තවත් හීනයක්. මේක හරියට මනසටම හදපු ගැලවීමක් නැති හිරගයක් වගේ. මේකෙන් ඇතිවෙන මානසික පීඩනය වෙහෙස හිතාගන්නව තමාරුයි. එක හීන තට්ටුවකින් තව එකකට එතනින් තව එකකට ඇත්තටම ඇහැරෙන කම්ම මේක ඉවරයක් නැති ගමනක් වගේ දැනෙනවා. එතකොට තමයි තේරෙන්නේ පාලනය කියන දේ නිකම්ම නිකම් මායාවක් කියලා. එහෙනම් මේ උගුල් වලින් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට තමයි අපි දැන් යන්නේ පාලනය පස්සේ දුවනවට වඩා හුඟ ගැඹුරු මාවතකට. ඒ තමයි ටිබෙට් සිහින යෝග එහෙම නැත්නම් ඩ්‍රීම් යෝග. මේක බලය ගැන නෙවෙයි ප්‍රඥාව ගැන. බටහිර ක්‍රමයේ උගන්වන්නේ සිහින ලෝකයේ අධ්‍යක්ෂකවරයා වෙන්න ඒකේ බලය අතට ගන්න. නමුත් සිහින යෝග ක්‍රමය කියන්නේ අධ්‍යක්ෂණය කරන එක පැත්තකින් තියලා මේක නිකම්ම චිත්‍රපටියක් මායාවක් කියලා නිකම්ම නිරීක්ෂණය කරන්න. පාලනයට තියෙන බැඳීම අතහරින්න. සිහින යෝගවලට අනුව සිහින කියන්නේ නිකම්ම නින්දෙදි දකින දෙයක් විතරක් නෙවෙයි. ඒක විඥානයේ ගමනේ හරිම වැදගත් අතරමැදි අවස්ථාවක්. බාඩෝ කියන මේ අවස්ථාව ඇතුලේ සිහින අවස්ථාව කියන්නේ යථාර්ථයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න ලැබෙන හරිම දුර්ලභ විශේෂ අවස්ථාවක්. සිහින යෝග වලින් ලැබෙන අවබෝධය හරිම ගැඹුරුයි. මේක විනෝදයට වඩා ගොඩක් එහා ගිය දෙයක්. සිහින తాවකාලිකයි මායාවක් කියලා තේරුම් ගියාම අපි මේ ඇත්ත කියලා හිතාගෙන ඉන්න අවදි ජීවිතයේ තියෙන දේවල් පවා ඒ වගේම මායාවක් විදිහට දකින්න පටන් ගන්නවා. එතකොට බැඳීම් අඩු වෙනවා. මේක ඥානාලෝකයේ කරා යන ගමනක වැදගත් පියවරක්.
පුදුම හිතෙන කාරණය තමයි සිහින යෝග පුහුණුව පටන් ගන්නේ රැට නිින්දෙන් නෙවෙයි. දවල්ක අවදියෙන් ඉන්නකොට දවල් කාලයේ දකින කරන හැමදේම දිහා බලලා මේකත් හීනයක් වගේ කියලා නිතරම මෙනෙහි කරන එක තමයි පුහුණුව. එතකොට ඒ සිහිය, ඒ පුරුද්ද නිින්දටත් සිහිනවලටත් ඉබේම යනවා. හරි. එතකොට මේ පුරාණ ප්‍රඥාව නූතන විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්ද? පුදුමයකට වගේ ඔව්. දැන් අපි බලමු මේ සිහින පිටුපස්ස තියෙන මොලේ ක්‍රියාකාරීත්වය ගැන. මේ පැරණි ක්‍රමවලට හරිම ශක්තිමත් විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේ ප්‍රස්තාරයෙන් එක පැහැදිලිවම පේනවා. සාමාන්‍ය REM නින්දකට වඩා ලූසිඩ් හීනයක් දකිනකොට අපේ මොලේ ඉදිරිපස කොටස, ඒ කියන්නේ අපි තීරණ ගන්න, අපි ගැනම හිතන්න පාවිච්චි කරන කොටස ගොඩක් ක්‍රියාකාරී වෙනවා. සරලවම කිව්වොත් ලූසිඩ් හීනයකදී අපේ මොලේ අවදිව ඉන්නකොට පාවිච්චි වෙන කොටසක් ඇක්තරම අවදි වෙනවා. මොලේ රසායන විද්‍යාවත් මෙතනදි වැදගත්. ඇසිටිල් කොලීන් කියන රසායනය වැඩි වෙනකොට සිහින පැහැදිලි වෙනවා වගේම සිහියෙන් ඉන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා. සමහර මනස වර්ධනය කරන අතිරේක පවා ඉලක්ක කරන්නේ මේ රසායන වැඩි කරන්නයි. ඉතින් බටහිර විද්‍යාවයි පෙරදිග ප්‍රඥාවයි මේ දෙකම එකතු කරලා කොහොමද අපි මේ සිහින ගවේෂණය ආරක්ෂාකාරීව කරන්නේ? බලහත්කාරයෙන් පාලනය කරන්න එක නෙවෙයි. ක්‍රමෙන් අවබෝධය වැඩි කරගන්න එක තමයි වැදගත්. මෙන්න සරල උපදේශ ටික. සිහින දිනපොතක් තියාගන්න එක හරිම වැදගත්. ඒකෙන් තමන්ගේ සිහින රටා සංකේත තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම පාලනයට තියෙන උණ අතෑරලා අවබෝධය සහ පිළිගැනීම වැඩි කරගන්න එකට අවධානය දෙන්න. ඒක තමයි නිරෝගී මාවත. අපි මේක අවසන් කරමු ගැඹුරු ප්‍රශ්නයකින්. සිහින යෝගවලට අනුව අපි මේ අවදිව ඉන්නා කියන එකත් සිහිනයක් වගේම මනසින් හදාගත දෙයක් නම් එහෙමනම් මේ මොහොත මේ යථාර්ථය ඇතුලේ ලූසිඩ් වෙන්න සිහියෙන් අවදි වෙන්න පුළුවන්ද? මේ සිහන යෝග භාවිතා කරලා Tamanගේ විඥානය බුලුල් කරගන්න උත්සාහ කරන්න. ඔබේ ලූසිඩ් ඩ්‍රීම් අත්දැකීම්, ඒ අඳුරු පෙති, ඒ වගේම ඒ වයින් ගොඩාපු හැටි පහලින් කමෙන්ට් කරලා අනිත් අයත් එක්ක බෙදා ගන්න. අපි මේ සංවාදයට එකතු වෙමු.